කොහොමද ළමයි? අපි අයිස් කොෆි එක හදාගන්න විදිය බලමු. මම දන්නේ නැහැ ඔයාලා කොහොම හදනවද කියලා. මේ මගේ විදිය. මම ඔයාලට වීඩියෝ එකක් කරන හැම වෙලාවකම මගේ අත කැපෙනවා. අදත් මගේ අත කැපුණා. මම අද හිතන් හිටියේ වීඩියෝ එකක් දානවා කියලා. අදත් අත කැපුණා. මේකට මම සීනි දාගත්තා. දැන් මේකට දාගන්න කොෆි. මේකට අපි කොෆි. හරි අපි දැන් මේකට වතුර ටිකක් දාමු. අර කුකු පේජ් එකනේ වතුර චුට්ට කලායි කියලා මම හරි ආසයි යඩ. දැන් අපි මේ වගේ එකක් භාවිතා කරමු. නැසෝ ගේරි මැස්සා දුප්පෙන් මෙන්න මෙහෙම හොඳට මික්ස් කරගමු. වෙන්නේ පිපි මැස්ස ළමයි මැස්ස කියන්නේ මලම දැන් අපි මේකට දා ගන්නවා අයිස්. මේක ඕනනම් ඉතින් අයිස් කැට ලස්සනට වෙන එකකට දාලා වෙන එකකට දාලා එහෙම කරන්න පුළුවන්. මම ඉතින් මේකට දාගන්නවා. ගැලවෙන්නේ නැහැ නම. අයිස් කැටේ ගන්න තියෙනවා මම මේකට අයිස් කැට දාගත්තා. දැන් මේකට මම දාගන්න fresh milk. මේ වගේ කැත සීන් මට වෙනවා අනිවාර්යෙන් මොකක් හරි වැඩක් කරන්න ගියොත් මේ වගේ ගොන් වැඩක් වෙනවා. මම ඔයාලට පෙන්නන්න බලන්න මෙච්ච දේ. වගේ දේවල් වලට මුණ පාන්න වෙනවා. මම මේ උකස් කරන්න ගියා වෙනවා. හරි. මෙන්න මේ වගේ කොෆි එකක් හදාගන්න. මම බබාට හදපු එකත් ඔයාලත් එක්ක ෂෙයා කරනවා. මගේ එකක් ෂෙයා කරන්න. එයාට ලස්සන ග්ලාස් එකකට හැදුණා. මෙන්න මේ වගේ බකයක් දාගෙන අපි බබාට හදපු එකේ සුක්සක් මේ කොෆි රහ වැඩි වුණා. මේක නෑ. ඔයාලත් හදලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. මම ෆලෝ කරන්න ළමයි අමතක කරන්න එපා. කුහක නොවි ෆලෝ කරන්න නේ. මොකද වෙන්නේ පොඩ ලයික් එකක් දාගෙන ගියාම. දැන් මෙතෙන් ළමයි කිරි කැරිච්ච තැන කියලා ගන්න බෑ. ඔය වගේ දේවල් තමයි මටත් කලබලයි. යන්නේ හරියම කලබලයි මගේ ජීවිතේ මම දකින මගේ ජීවිතේ මම දකින කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ම විනිශ්චය කරන දෙයක් තියෙනවා. මට මෙහෙම වුණා නම් හොඳයි කියලා අන්න ඒ වගේ මට නිවෙන්න පුළුවන් නම් මම කැමතියි. ඒත් හැම වෙලේම ඇවිදිනවා මම. පොඩි දෙයකටත් ඉක්මනින් තරහ යනවා. හරි. දැන් අපි එතන පිරිසිදු කරගෙන ඉවරයි. හරි ළමයි. එහෙනම් අදට ගිහින් එන්න. බයි.